දිරිගැන්මට සුද්ධ වචනය තුළ මොහොතක්. යේසුස් සමිදානන්ගේ තවත් හාස්කමක්. මෙනෙහි කරන හාස්කම සඳහන් වන්නේ යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදයේ සිට 54 වෙනි පදය දක්වා. යේසුස් වහන්සේ කානන් වෙත නැවත පැමිණුණා. කපර්නහුමෙහි රාජකීය නිලධාරියෙක් තම මිය යන පුතාව සුව කරන ලෙස කානාන්හිදී යේසුස් සමිදානන්ගේ ආයද සිටිනවා. යේසුස් සමිදානන් මෙසේ පැවසනවා. යන්න, ඔබේ පුතා ජීවත් වෙනු ඇත. මිනිසා එම වදන් විශ්වාස කර පිටවන අතර මගදී ඔහුගේ සේවකයෝ ඔහුව මුණ ගැසෙනවා. යේසු වදාළ නිශ්චිත වේලාවේ දීම පිරිමි ළමයා සුවය ලැබුණ බව ඔහුට දැනගන්නට ලැබෙනවා. නිලධාරියා සහ ඔහුගේ මුළු පවුලම යේසුස් සමිදානන්ව විශ්වාස කරගෙන අදහගත්තා. මෙම හාස්කමෙන් දැනගත යුතු ප්‍රධාන කරුණ නම් දැකීමට පෙර ඇදහිල්ල. නිලධාරියා අතේ ලකුණක් නොමැතිව යේසුස් සමිදානන්ගේ වචනය විශ්වාස කළා. යේසුස් සමිදානන්ගේ අධිකාරිය ඈත ගම් දනම් කරා වුවද විහිද යන බව විශ්වාසයි. උන්වහන්සේ භෞතික වැඩ නොසිටියත් ඇත්ත වශයෙන්ම උන්වහන්සේගේ වචනය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. කාලය පරිපූර්ණ ලෙස ගැලපෙනවා. අසනීපය හා කාලය කෙරෙහි යේසුස් සමිදානන්ගේ බලය ඒ ආකාරයෙන්ම පෙන්වනවා. විශ්වාසය පැතිරෙනවා. එක් පුද්ගලයෙකුගේ ඇදහිල්ල මුළු පවුලටම බලපානවා. දවසේ සිතුවිල්ල නම් සාමාන්‍යයෙන් අප බොහෝ විට පළමුව විශ්වාස කිරීමට සාක්ෂි සොයනවා. එන්න බලන්න, එවිට මම විශ්වාස කරමි කියලා තමයි කියන්නේ. මෙම කියමනේ කතාවේ සම්පූර්ණ අනික් පැත්ත මෙයයි. එනම් රාජකීය නිලධාරියා යේසුස් වහන්සේගේ වචනය බැරෑරුම් ලෙස පිළිගත්තා. අපද එලෙස විය යුතුයි. එදිනදා ජීවිතයේදී දෙවි සමිදානන්ගේ පොරොන්දු විශ්වාස කරන්න, ප්‍රතිඵලය නොපෙවෙන විට පවා කීකරු වෙමින් ඉදිරියට යන්න. අපි එසේ කරන විට අනෙක් අය අපගේ ක්‍රියා දකින විට ඔවුන්හට දෙවි සමිදානන් වෙත එන්නට මඟ පෑදෙනවා ඇත. එයද සුභාරංචිය ප්‍රකාශ කරන්නා වූ එක් අංගයක් වෙනවා. එනම් දෙවි සමිදානෝ ඔබ අපට විශ්වාසයෙන් විසීමට නිරතුරුවම ආශිර්වාද කරනසේක්වා. මා ඔබගේ මිත්‍ර පාස එම්.ඒ. රණසිංහ. සියලු දෙනාටම යේසු පිහිටයි.